හරි. අපි බලමු BOC එකේ ෆ්ලෙක්ස් ඇප් එකද සම්පත්ගේ සම්පත් රිටයිල් මොබයිල් ඇප් එකද හොඳම බෑන්කින් ඇප් එක කියලා. ඉතින් HMB ලගේ HMB මොබයිල් ඇප් එක තමා මුලින්ම මට හම්බෙච්ච හොඳම මොබයිල් බෑන්කින් ඇප් එක. තිබ්බ විදිහම තමා. ඒක කිසි වෙනසක් කළා නෑ. ඉතින් ඒ ෆීචර්ස් තමා අනිත් මේ අලුතෙන් සම්පත් එකේ BOC එකේ හදලා දෙන අලුත් ඇප් එක ඇතුළේ තියෙන්නේ. ඉතින් ඔන්ලයින් බෑන්කින් ඇප් එකක් වුණාම ඒකේ තියෙනෝනේ ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් හැකියාව තියෙනෝනේ. ඒක ලේසි වෙන්න ඕනේ. ඇප් එක සිකියුර් වෙන්න ඕනේ. බෑන්ක් එකෙන් දෙන අනිකුත් ෆැසිලිටිස් ඒ ඇප් එක තුලේ පහසුවෙන් ක්‍රියා කරවීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඒවා පාවිච්චි කරන්න ලේසි වෙන්න ඕනේ. කට්ටිය ගොඩක් BOC එක අත්හැරලා තිබ්බේ මොකද මේකේ බෑන්කින් ඔන්ලයින් බෑන්කින් කරන්න ගියාම එනම එපා වෙනවා අපිරියයි මේකට පාස්වර්ඩ් ගහලා ලොග් වෙන්න ඕනේ හැම වෙලාවෙම. ඉතින් ගොඩක් ලොකු ටයිම් එකක් වේස්ට් වෙනවා ඒ ඇප් එකෙන්. BOC කලින් තිබ්බ ඇප් එකෙන් කමර්ෂල් බැංකුවෙත් ඇප් එක හොඳයි වුණාට පාස්වර්ඩ් ගහලා ලොග් වෙන්න ඕනේ. ඒකෙත් තාමත් එහෙමයි. සම්පත් ඇප් එකේ තියෙන ෆන්ක්ෂන්ස් කිව්වොත් සම්පත් ඇප් එකේ ලොගින් ෆන්ක්ෂන් එක තියෙන්නේ අපිට පින් එකක් දාන්න පුළුවන්. පින් එකට අමතරව අපේ ෆෝන් එකේ තියෙන බයෝමෙට්‍රික්ස් දාන්න පුළුවන්. ෆිංගර් ප්‍රින්ට් එක හරි ෆේස් ID එක හරි මේ දෙක එකක් දාන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ හරහා ගොඩක්ම ලේසි. මොකද iPhone එකක් යූස් කරන කෙනෙක්ට iPhone 11 වලින් උඩ පාවිච්චි කරන කෙනෙක්ට ෆේස් ID තියෙන්නේ. එතකොට ලොගින් වෙන්න ඇප් එක ක්ලික් කරපු ගමන් ෆේස් ID එක ස්කෑන් වෙලා ඒක අන්ලොක් වෙනවා. පින් එක ගහින්න දෙයක්වත් නැහැ. ගොඩක්ම ලේසි. ඉතින් වෙන කට්ටියට කොහොමත් අන්ලොක් කරන්න බෑනේ එතකොට. මොකද ෆේස් ID එක වැඩ කරේ නැතත් පින් එක අපිට තියෙනවා. ඉතින් ඒ පින් එක ඇප් එකට මෙන එකක්. ඒක සම්පත් ඇප් එකේ නම් සෙෂන් ක්ලියර් එකක් වෙනවා සති දෙකෙන් දෙකට වගේ. ඔටෝ ලොග් අවුට් වෙනවා. අපි ආයි පාස්වර්ඩ් ගහලා ලොගින් වෙන්න ඕනේ. ඉතින් එතනත් සිකියුරිටි එකක් තියෙනවා. සිකියුරිටි එක තිබ්බට යූසර්ට ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න තමයි ඒක හදලා තියෙන්නේ. මොකද හැම වෙලාවෙම යූසර් නේම් පාස්වර්ඩ් ගහලා ලොග් වෙන්න ගියොත් ඒක ප්‍රශ්නයක්. ඒ ඇප් එක යූසර් ෆ්‍රෙන්ඩ්ලි නැහැ. ඉතින් සම්පත් බැංකුවේ දෙපැත්තම ගැන හිතලා තමා මේ ඇප් එකේ සිකියුරිටි එක හදලා තියෙන්නේ. ඉතින් සම්පත් බැංකුවේ ඉඳන් වෙන බැංකු වල accounts වලට සල්ලි transfer කරද්දී OTP එකක් එනවා SMS හරහා. එතන පොඩි යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතිය අඩුයි. මොකද අපි දැනටමත් ලොග් වෙලා ඉන්නේ ඇප් එකට. ඒක අපි කරනවා කියලා ඒ ඇප් එකෙන් දන්නවනේ කොහොමත්. අපිනේ ලොග් වෙන්නේ. යූසර් තමයි ඒක ලොග් වෙන්නේ කොහොමත්. පින් එකෙන් හරි බයෝමෙට්‍රික්ස් වලින් හරි අයිතිකාරයම තමයි ලොග් වෙන්නේ. වෙන කාටවත් ලොග් වෙන්න බෑ. ඉතින් එතනදී BOC ඇප් එකේ ලොකු දෙයක් කරලා තිනවා. ඇප් එක සෙටප් කරද්දී ඇප් එකේ account එක හදන්න ඕනේ. අපේ මුලින්ම යූසර් account එකක් හදලා යූසර් නේම් පාස්වර්ඩ් දාලා ඒක හදන්න තියෙන ID එකට යූසර් නේම් එක කැමතියක් දාන්න පුළුවන්. දාලා පාස්වර්ඩ් එක සිකියුරිටි එක වැඩි අර ඒකේ ඒගොල්ලෝ දාලා තියෙනවා පාස්වර්ඩ් එක දාන්න ඕන විදිය අංකයි ඒ කියන්නේ ඉලක්කම් ඉංග්‍රීසි අකුරු සිම්බල්ස් වගේ ඔක්කොම මික්ස් කරලා තමයි අකුරු 10ක 15ක විතර පාස්වර්ඩ් එකක් දාන්න ඕනේ. එහෙම එකක් දාන්න ඕනේ. අතර මේක තමයි සිකියුරිටි එක කියන්නේ. කාඩ් එක ඇඩ් කරන්න වෙනවා. කාඩ් එකේ ඩීටේල්ස් දාලා කාඩ් එකේ පින් එක දැම්මම තමයි account එක ලින්ක් වෙන්නේ. දැන් දාගෙන සති දෙකක් විතර තාම අර සෙෂන් අවුට් එකක් තාම උන්නේ නැහැ. ලොග් අවුට් එකක් උන්නේ නැහැ තාම. ඒකෙත් පින් එකක් දාන්න තියෙනවා සම්පත් එකේ වගේම පින් එක දාලා අපිට ඇඩිෂනල් විදියට ඕනනම් බයෝමෙට්‍රික්ස් ඇඩ් කරන්නත් හැකියාව ඒකෙත් තියෙනවා. ඉතින් බයෝමෙට්‍රික්ස් බැරි වෙලාවත් වැඩ කරේ නැත්නම් පින් එක අහනවා. ඇප් එක ඕපන් කරගත්තට පස්සේ ඒක ඇතුලේ තනිකර අර සම්පත් එකේ ඉන්ටර්ෆේස් එක හා සමාන ඉන්ටර්ෆේස් එකක් දැක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඔයගොල්ලන්ට. ඒ වුණාට BOC Flex ඇප් එකේ අපිට themes තියෙනවා. අපිට white mode එකක් තියෙනවා, dark mode එකක් තියෙනවා. තව තියෙනවා මේකේ විශේෂත්වය තමයි BOC Flex ඇප් එකේ දැන් අපි ඒක අපි ඇප් එක දාන්න අපි දැනටම ලොග් කරලා ඉන්නේ කියලා. අපි transaction කරද්දී අපිට OTP එවන්නේ නැහැ. transaction details දාලා අපිට save කරලා තියාගන්නත් පුළුවන්. ඒ යවන කෙනාගේ details අපිට වෙනම පෙන්නනවා. details හරිද කියලා බලන්න වෙනම තව page එකක් ඒකේ ඒ details ටික හරියට කියවලා confirm ඔබපුවම එයාට සල්ලි යනවා. OTP මොකුත් නැහැ. ඉතින් එහෙම තමයි ඒක හදලා තින්නේ. ඒක ගොඩක්ම user friendly. OTP එක එන්නේ transaction එක එවෙලෙම ඒ තප්පරේම වෙනවා. ඒක තමයි ඇප් එකේ තියෙන විශේෂත්වය. අපේ account ටික ඔක්කොම මේකේ පෙන්නනවා. අපේ BOC එකේ account 10ක් තියෙනවා ඔයගලන්ට 10 මේකේ පෙන්නනවා. fixed deposit දාලා තියෙනවා නම් ඒවත් පෙන්නනවා. මේ ඇප් දෙකම හරහා ඔයගලන්ට fixed deposit දාන්න පුළුවන්. ඒ fixed deposit වලින් ඒගොල්ලන්ගේ ක්‍රමයන් යටතේ තියෙන loan එහෙම ගන්නත් හැකියාව තියෙනවා. දැන් සම්පත් එකේ ඔයගොල්ලෝ දන්නවා සම්පත් එකේ fixed deposit එකක් දාලා ඒ fixed deposit එකට අදාළ ගාණක් තියෙනවා loan ගන්න පුළුවන්.
පුළුවන් ඒ ලෝන් එක ඒ ඇප් එකෙන්ම ගන්නත් පුළුවන්. ෂෙඩියුල් පේමන්ට්ස් දාන්නත් පුළුවන්. ඒ වගේ ෆන්ක්ෂන්ස් තියෙනවා. බිල් පේමන්ට්ස්, අදර් බැංක් පේමන්ට්ස් මේ ඇප් දෙකේම මේ ෆන්ක්ෂන්ස් තියෙනවා. ඉතින් බිල් පේමන්ට්ස් කිව්වහම ඔයගලන්ට ලයිට් බිල්, වතුර බිල්, රීලෝඩ්ස් මේ හැමදේම මේ ඇප් දෙකම හරහා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම දැකලා තියෙනවා BOS එකේ ගොඩක් කට්ටිය BOS සම්පත් දෙකේම තාමත් ගොඩක් මිනිස්සු පෝලිං වල ඉන්නවා ට්‍රාන්සැක්ෂන් කරන්න. මං අහන්නේ ඇයි මේ ඇප් පාවිච්චි කරන්නේ නැත්තේ? ඉතින් අද වීඩියෝ එකේ මට කියන්න ඕනේ මෙන්න මේ ටික තමයි. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.